ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඇවිල්ලා කරන්න පුළුවන් මෝඩම දේවල් තුන මොකද්ද? දැන් ඒක පොඩ්ඩක් හාෂ් වෙන්න පුළුවන්. හැබැයි මට ඒ විදියටම කියන්න ඕනේ ඉතින්. නැත්තම් මේ පොඩි ෆිල්ටර්ස් දානවා වගේනේ. First things first. Upgrading your life too fast. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක too fast අප්ග්‍රේඩ් වෙනවා. දැන් මෙහෙ ගොඩක් easily මේ අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. දැන් තම සල්ලි හම්බ කරනකොට ගොඩක් එහෙම ඔප්ෂන්ස් තියෙනවා high lifestyle එකකට යන්න. හැබැයි ඒකෙන් කියන්නේ ඔක්කොමල මේක කරන්න ඕනේ කියලා. දැන් මෙහෙ තියෙනවා buy now pay later. ඒ කියන්නේ දැන් ඔය අලුත් iPhone එකක් එහෙම ගන්නවා නම් ඔයාට full ගාන ගෙවන්න ඕනේ නැහැ. after pay නැත්නම් Kalana ඒ වගේ apps තියෙනවා that ඔයාට ඒ කියන්නේ මේ weekly installments නැත්නම් ඒගොල්ලෝගේ වෙනම installment schemes තියෙනවා අවුරුදු දෙකකට අවුරුදු දෙකමාරකට එහෙම. එතකොට පොඩි පොඩි ගානවල් ගෙවන්න. දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ afford කරන්න පුළුවන් කට්ටිය ඕක ගියාට ගාණක් නැහැ. දැන් afford කරන්න බැරි කට්ටිය තව ණය වෙලා එහෙම ගන්නවා නම් ඔයාගේ credit score එක ඒකට affect වෙනවා. එතකොට ඔයා ඒ කියන්නේ payment එකක් හරි miss වුණොත් නැත්නම් ඔයා මේ ඔයාට ඉවර කරගන්න බැරි වුණොත් ඔයාට පස්සේ කාලෙක ඔයාගේ credit score එකට affect වෙලා ඔයාට ගෙදරක් ගන්න ආසාවක් තියෙනවා නැත්නම් ලොකු වාහනයක් එහෙම ගන්න ආසාවක් තියෙනවා මොනවාරි ලොකු big purchase එකක් එහෙම කරන්න plan එකක් තියෙනවා නම් අනික වගේ බිස්නස් එකක් පටන් ගන්න ලෝන් එකක් ගන්න ආසාවක් එහෙම තියෙනවා නම් ඔය ඔක්කොමටම ඔය වගේ පොඩි දේවල් වලින් බලපානවා. දැන් මෙහි ගොඩාක් ඔය මේ buy now pay later scheme එක ලොකුවට තියෙනවා. දැන් ගොඩාක් කට්ටිය මෙහි පාවිච්චි කරනවා. අයි ගොඩාක් කට්ටියට ඒක afford කරන්න බෑ. අයි full price එක afford කරන්න බෑ. ඒ වගේ තත්ත්වයක ඒ වගේ economy එකක තමයි අපි දැන් ඉන්නේ. ඒක නිසා ඕවා තව on top දාගන්න එපා because ඔයා තව සල්ලි දෙනවා විතරයි. ස්ටුඩන්ට්ස්ලා මෙහි ආවම ඒකන හොඳට වැඩ කරාට පස්සේ ඔයාට ගොඩක් දේවල් afford කරන්න පුළුවන්. එතකොට ඔය වගේව ගන්නවා, තව අනවශ්‍ය වාහන ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අප්ග්‍රේඩ් කරනවා afford කරන්න බැරි ගානකට. ඕක තමයි මම දැකපු ලොකුම mistake එක. ඒ කියන්නේ ඒක ටිකක් අමාරුයි මේ තමන්ට නිකන් අල්ලන් ඉන්නේ. ඒක නිකන් ඒක ඩිසිප්ලින් එකකුත් ඕනේ. ඒ කියන්නේ තමන්ගේ මේන් ගෝල් එක මොකද්ද? මේ වගේ දෙයක් දැන් ඇත්තට ගන්න ඕනේද? ඕන නැත්තම් just go past it. ඒක අමාරුයි. හැබැයි ඒ ඩිසිප්ලින් එක තියාගන්න ඕනේ. තමන්ට ඇත්තට මොකද්ද වැදගත්? තමන්ගේ ෆයිනල් ගෝල් එකට යන එකද නැත්නම් පොඩි දේවල් මැදදී අරන් සල්ලි නාස්ති කරගන්න එක. ඒක නිසා ඒක තමයි මම දැක්කපු ලොකුම ෆස්ම මිස්ටේක් එක මම කියනවනම්. දෙවැනි මිස්ටේක් එක ඕස්ට්‍රේලියාව ගොඩක් කට්ටිය වැකේෂන් එකක් හැටියට ඔලුවට අරන් එන්නේ ලොන්ච් පෑඩ් එකක් හැටියට නෙමෙයි. දැන් ඕක මොකද්ද කියන්නේ? ලොන්ච් පෑඩ් එකක් කියන්නේ ඔයා මේක බලාගෙන යන ඕස්ට්‍රේලියාව බලාගෙන යනවා. හැබැයි ගේම් ප්ලෑන් එකකට ඔයා දන්නවා ඔයාට මේ ටික තමයි කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා එක්ක බිස්නස් එකක් හදනවා නැත්නම් එක්ක ඔයා මේ මොකක් හරි මේ වගේ එම්ප්ලොයිමන්ට් එකක වැඩ කරනවා. ඔයාගේ අර ගේම් ප්ලෑන් ඇතුළේ ඊට පස්සේ ගෙදරක් ගන්නවා. ඒකේ මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් හැටියට එහෙම කරනවා. ලොන්ච් පෑඩ්. ඒ කියන්නේ ගේම් ප්ලෑන් එකක් තමයි ඔයා එන්නේ. ඔයා වැකේෂන් එකක් බලාගෙන නෙමෙයි. දැන් වැකේෂන් එකක් බලාගෙන ගියොත් වැකේෂන්ස් කියන්නේ මොනවද? ඉස්සෙල්ලාම අපි ඒක බ්‍රේක් ඩවුන් කරමු. වැකේෂන්ස් ලස්සනයි. වැකේෂන්ස් හොඳයි. හැබැයි ඕස්ට්‍රේලියාවට එන්න එපා වැකේෂන් එකක් බලාගෙන. අයි වැකේෂන් එකක් කියන්නේ සල්ලි යනවා. එතකොට ඔයා වැකේෂන් එකක් හැටියට ඒක ට්‍රීට් කරොත් ඔයාගේ සල්ලිත් ඉවර වෙනවා. ඔයා කරන දේවල් එකකට එකක් අලයින් උත් නැහැ. අන්තිමට Tamanට කිසිම දෙයක් කරලා ගෙනත් නැහැ. කාලෙත් අපරාධය, වෙලාවත් අපරාධය. ඔයා යොමු කරපු සල්ලිත් අපරාධය. ඒක නිසා එනවා නම් මේක ලොන්ච් පෑඩ් එකක් හැටියට හිතාගන්න. දැන් මම මොකද්ද කරන්නේ? මොකද්ද මේ තියෙන ඔප්ෂන්ස්? මම කරන සයිඩ් හසල්ස්. මම දැන් මේ සයිඩ් හසල් එක පටන් ගත්තොත් කොහොමද ඒක අලයින් වෙන්නේ මගේ මේ ලොන්ග් ටර්ම් ගෝල් එකට? මෙහෙ හිතාගන්න ඔයා එනවනම් මේක ලොකු ගේම් එකක්. ගේම් ඔෆ් ලයිෆ්. මම ඒක කොහොම හරි ජය ගන්නවා කියලා ඒ ප්ලෑන් එකේ අනුව එන්න. because මෙහෙ ගොඩක් opportunities තියෙනවා. ඉතින් ඒව නාස්ති කරගන්න එපා තියෙන opportunities. දැන් මම දන්නවා මෙහෙ ගොඩක් ලේසි business එකක් පටන් ගන්න. business එක register කරන්න. ගොඩක් information කොහෙන්ද හොයා ගන්න පුළුවන්. ඒව ඔක්කොම මෙහෙ හැමදේම provide කරනවා. දැන් ඔයාට අලුතෙන් හිතන්න දේවල් නැහැ. අලුතෙන් හිතන්න තියෙන්නේ ඔයා profit හදන විදිය තමයි. ඔයා it's up to you. ඔයා sales කරන හැටි, ඔයා profit ලබන හැටි ඔයාගේ business එකේ it's up to you. හැබැයි මෙහෙ පටන් ගැනීම starting කොහෙටද යන්න ඕනේ? government site වලට ගියාම මේගොල්ලෝ call එකක් දුන්නා. මේගොල්ලෝ step by step හැම එකක්ම කියනවා මොකද්ද ඔයා කරන්න ඕනේ? මොනවද legal ways? ඒවා මේ ඔක්කොම plan out කරලා තියෙනවා. ඉතින් මෙච්චර opportunities, මෙච්චර knowledge එක තියෙනකොට මෙහෙ vacation එකක් හැටියට treat කරන්න එපා. ඔයාගේ life එක build කරන බදාම හැටියට පටන් ගන්න. ඒක නිසා always treat this as a launch pad, not a vacation. තුන්වෙනි ලොකුම mistake එක. අනේ පළවෙනි එකේ ලොකු mistake. හැබැයි මේ ඔක්කොම මට නිකන් ලොකු mistakes වගේ ඉතින් මේවා කරන්න නම් එපා. Copying your friends and cousins and relatives pathways. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා ඇති ඒගොල්ලෝ කියලා ඇති මෙහෙ මේ ඩිග්‍රී එක කරන්න අරක කරන්න අපි මෙහෙම කරා අරක අපි මෙහෙම කරා.
ඒගොල්ලෝගේ පාත් එකේ ඒගොල්ලෝගේ ලයිෆ් එකේ ඒ වගේ ස්ටෙප්ස් ටිකක් අරන් ඒගොල්ලන්ට හරි ගිහිල්ලා ඇති. හොඳයි. ඒකෙන් ඔයා knowledge එකක් ගන්න. ඒ ස්ටෙප්ස් ටික evaluate කරන්න. ඔයා ඒක consider කරන්න. doesn't mean ඔයා ඒක කරන්න ඕනේ කියලා. because ඔයාගේ life එක වෙනස්. ඔයාගේ qualifications වෙනස්. අනික ඔයා කාරුත් copy කරන්න යන්න ඕනේ නෑ. මෙයා මේ ටික කරපු නිසා මේ ස්ටෙප්ස් ටික කරපු නිසා මාත් ඒ ටිකම කරනවා කියලා. because මම දන්නේ විදියට මම අද වෙනකන් දැන් 7 years විතර ඕස්ට්‍රේලියාවේ හිටියා. ඕස්ට්‍රේලියාව රටක් හැටියට කල්චර් එකක් ඔක්කොම එකක් හැටියට ඒගොල්ලෝ රිවෝඩ් කරනවා ඉන්ඩිවිජුවැලිටි. ඒ කියන්නේ තමන්ගේ යුනික්නස් එකට තමයි ගොඩාක් රිවෝඩ් කරන්නේ. ඕස්ට්‍රේලියාව විතරක් නෙවෙයි මං හිතන්නේ ඔක්කොම ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රීස්. ඔයා more unique වෙන්න. ඔයා more unique කියන්නේ ඔයා වගේ කෙනෙක් තව හොයාගන්න බෑ. ඒතර ඔයා මහා ස්පෙෂලායිස්. ඒතර ඔයා වගේ කොපි කට්ටිය ගොඩක් නැහැ. ඒතර ඒ වගේ කට්ටියට තමයි ගොඩාක් රිවෝඩ් කරන්නේ. දැන් බලන්න ගොඩාක් successful people. මම කියන්නේ very ultra successful people. එක්කෙනා කාටවත් සිමිලර් නෑනේ. ඇයි ඒ? සිමිලර් වෙන්න තිබ්බනම් ඔය ඔක්කොමලටම එකපාරම එකම ලෙවල් එකේ එකන මල්ටි මිලියනර්ස්ලා එම් වෙන්න තිබ්බනේ. ඔක්කොම එකම ලෙවල් එකේ සක්සස්ෆුල් වෙන්න තිබ්බනේ නෑ. එක්කෙනාට යුනික්. ඉතින් ඇයි අපි මෙහෙම පටන් ගන්නකොට හිතන්නේ අපි අරයාගේ පාත් එක්ක කරන්න ඕනේ. අපි මෙයාගේ පාත් එක්ක කරන්න. එතකොට මට මෙයා වගේ වෙන්න පුළුවන්. මෙයා වගේම වෙන්න පුළුවන් නෑ. ඔයා ඒගොල්ලෝගේ පාත්ස් ටික ස්ටඩි කරන්න. ඒගොල්ලෝගේ ලයිෆ් එක ස්ටඩි කරන්න. ඒව ඔක්කොම දැනගන්න. ඒගොල්ලෝ මොනවද කරේ? ඊට පස්සේ තමන්ගේම අලුත් ජීවිතයක් එක පටන් ගන්න. because ඔයාට විතරයි ඔයාව ඉවැලුවේට් කරන්න පුළුවන්. ඔයාට විතරයි ඔයාගේ ලයිෆ් එක ඉවැලුවේට් කරන්න පුළුවන්. ඔයාට මොනවද පුළුවන්? ඔයාට මොනවද බැරි? ඔයාගේ මොකද්ද ගේම් ප්ලෑන් එක? ඔයාට විතරයි ඒ ඔක්කොම ගැදර් කරන්න පුළුවන්. ඒක නිසා කාටවත් ස්ටෙප් බයි ස්ටෙප් කොපි කරන්න යන්න එපා. because කොපි කරන්න ගියොත් ඔයා අර ලෙවල් එකේ සක්සස්ෆුල් වෙන්නේ නැහැ. because always remember මේ වගේ රටවල් rewards individuality and uniqueness. ඉතින් ඔය තුන තමයි මම මගේ ඔළුවට දැන් ආවේ. එහෙනම් ඉතින් තව මොනවාරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් මොනවාරි questions එහෙම තියෙනවා නම් comment section එකේ දාන්න. මම වීඩියෝස් හදලා දාන්නම්. එහෙනම් අපි ඔක්කොමලා ජීවිතේ ජය ගමු. එහෙනම් ජය වේවා.